එයාගේ පත්වීමේ ක්‍රමවේදය ඒකත් වැරදි. මේවා යට ගහන්න. දැන් මේවා දෙනවනේ මේ දූෂණ විරෝධී පනත යටතේ මේවා අනිවාර්යයෙන්ම එළියට එනවා කියලා දන්නවනේ. ඒ නිසා රවීලා මේ ශානිලා රංගලා මේ අර දැන් කස්ටම් එකට දැම්මනේ. ඒක ඔක්කොම දාගත්තේ මේ ටික වහගන්න. එයාට මම කියනවා නැවතත් අවසාන වශයෙන් ඔබ ඒ සඳහා ඇති නිසි නීතිමය ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න. මම මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් විදියට හෝ මහේස්ත්‍රාත්වරයෙකු විදියට වැඩ කරපු වසර 20ක කාලය තුල කවදාවත් මේ කියන ඒවා ඇවිල්ලත් නැහැ. බෙදවන්නේ බබා සයිස් එකට බබා වෙන්න මට මේ කලින් කවුරුත් මේව ගල්ලා නැහැ. මං කලින් හොඳයි මගේ පෙර වැරදි නෑ. ඒක නිසා මං හොඳ මිනිහා වගේ සින්නක් තියෙන්නේ. මේ තනතුර බාරගෙන මේක කරන්නේ වෙන කාගේවත් උමනාවට මගේ උමනාවට. ස්වාධීන කොමිෂන් සභාවක මගේ උමනාවටයි මම වෙන්නේ කියලා එහෙම කියන්න පුළුවන්ද? ඒක තමයි වැඩි. ඒකම මේ රජරත් ඉඳලා දිනා නේද? තුමා මේ තනතුරට දාන්නේ කියලා මේ අදහස් දෙක සම්පාදනය කරලා ගැළපෙලා තියෙනවා. එයාගේ බලාපොරොත්තුවම ආණ්ඩුවට එහෙම අවිල්ල දිනා. ආම්බු සිදුවීම. කියන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා දිසානායක නිසා මෙයාත් දිසානායක නිසා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නේ. ආණ්ඩුවේ මේ පොඩි සාහිත්‍යික වල ප්‍රශ්න අර මේ ප්‍රශ්න වල මේගොල්ලෝ දුවගෙන CID කියන්නේ. ඔව්. හරි CID ගේ පැමිණිලි දැම්මම අපිට මේ වුණා අර පාර්ලිමේන්තු සේවකයෝ මේ CID ගෙන්නවා. ඔව්. අනුතර ගන්න. ඔව්. පාර්ලිමේන්තු මහලේකම් ගෙන්න ගෙන්නවා. පාර්ලිමේන්තු මහලේකම් ගෙන්න නම් ගෙන්නවා. දැන් මේ ප්‍රශ්නෙදි මෙතුමාට පුළුවන් ඕන හැටි CID යන්න. හැබැයි යන්නේ නැහැ නේද? යන පාටක් නැහැ. දැන් කන්ට්‍රේට් ඔෆිස් වල සම්බන්ධයෙන් පැමිණිලි කළා කියලා. ඔව්. ඊට පස්සේ මන්නාරමේ සුළං විදුලි බලාගාරයෙන් හිතවතුන් දුන්නා කියලා එතන පැමිණිල්ලක් තියෙනවා අල්ලස්සෝ. ඒ කියන්නේ අර බලශක්ති අමාත්‍යවරයාට විරුද්ධව. බලශක්ති අමාත්‍යවරයාට විරුද්ධව එතුමාට තීර කළොත් දුන්නා පැමිණිලි තියෙනවා. මේක වෙන පැමිණිල්ල. හැබැයි පරීක්ෂණ නැහැ. පරීක්ෂණ නැහැ. දවස් කීප දෙනෙක් ගම්මන් බිල පොවා විවිධ අවස්ථාවල පැමිණිලි කරා. පරීක්ෂණ තිබ්බත් එච්චර මේ අර ඉක්මනට වෙන්නේ නැහැ නේද? වෙන්නේ නැහැ. ඔව් ඒක හැබැයි විපක්ෂයේ සම්බන්ධව යන දේවල් මාර වේගෙන් සිද්ධ වෙනවා. දැන් අපි ඕගොල්ලෝ යන්නකෝ අල්ලස් කොමිසමට කියලා කිව්වා. දැන් අපි දුවගෙන ගිහලා CID කියන් බලන්න අම්මට ඉන්න ශාන්. දැන් කාටද පැමිණිලි කරන්නේ? මේක නිකන් අර එතකොට එතනට ගියාම වැරදිලා ගියා කියමුකෝ. ඉතින් කියන අල්ලස් කොමිසම යන්නේ කියලා. දැන් දුවගෙන අල්ලස් කොමිසම ගියන් පස්සේ එතන ඉන්නවා රංග. රංග කියන CID යන්නේ කියලා. කොමිෂන් සභාවල් ගොඩනැගුවේ 19 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ ස්වාධීනව වැඩ කරන්න ආයතන හැටියට පත් කරගන්න. පාර්ලිමේන්තුවේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව. ඒ සභාවට නාම යෝජනාවල් කැඳවන්නේ ඒ ස්වාධීන පුද්ගලයන් හැටියට වැඩ කරන්න ඕනේ කියලා. එතකොට දැන් අපිට තියෙන සැකය රංග දිසානායක විපක්ෂයේ හිටපු മന്ത്രിවරුන්ගේ මේ ගනුදෙනු ඔක්කොම හොයනවා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේවල් හොයන්නේ නැත්තේ ඇත්තටම එයා JVP කාර්යයක් ඉන්නද කියලා. ඒ කියන්නේ මෙතෙන්ට ස්වාධීන කොමිෂන් සභාවෙන් සාධාරණ ඉටු වෙයි කියලා බලාපොරොත්තුවක් විසුතුරු තියෙනවා නම් ඒක මේ තනතුර එක්ක මේක ලොකු ප්‍රශ්නයක් යනවා. මේක සිද්ධ කොච්චරද කියනවා යන්නේ තින්ද. ඔව් අන්න මොන රෙද්දක් ඇතුළද මේක කියන්නේ. ඉතින් මේ කොමිෂන් සභාවේ නිලධාරීන් පටි දෙන එකත් අපරාධයි. ඒක ඇවිල්ලා මේ බ්‍රාන්ච් එකක් මේ අමාත්‍යාංශය. දැන් අද ඉන්න මේ විදුලි බල ඇමතිතුමා එදා එතුමා පොර සංස්ථාවේ සභාපති වෙලා ඉන්නකොට එතුමාට විශාල දූෂණ චෝදනාවක් කෙල්ල වෙලා පහුගියදා පුවත්පත්වල පළ වුණා අල්ලසා දූෂණ කොමිසම එතුමාට දැන් නඩු දාන්න යනවායි කියලා. නමුත් දැන් ඒක පත්‍රවල පළ වෙලා මාසයක් වෙනවා. තාම නඩු දැම්මේ නැහැ. ජනාධිපතිතුමා මේ අල්ලක්ෂක අධ්‍යක්ෂ ජෙනරාල්තුමාව කැඳවලා කිව්වයි කියලා මේ නඩුව දාන්න එපායි කියලා. ඔව් අර මොකද එළුවගේ මොකද වෙන්නම වගේ ඉතින් මාසයක් වෙනවා මේක වැටෙන්නේ නැහැ. එල්ලි දින වැටෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ඉතිහාසයේ කවදාවත් ස්වාධීන කොමිෂන් සභාවක් කියවද මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ නේ විදිහට කියන්නේ. කොමිෂන් සභාවේ රෙද්ද බේරගනි. කොමිෂන් සභාවගෙන ක්‍රමවේදයේ රෙද්ද බේරගනි. ආණ්ඩුවේ රෙද්ද බේරගන්න යන්න ඕන කම නැහැ නේ. විශේෂයෙන්ම ඡන්ද දුන්න 60 ලක්ෂ ජනතාවගේ අමුඩ ලේන්සු බේරයි කියන බලාපොරොත්තුවෙන් සුබ දවසක් හැම දිනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා බොරල්ල හන්දියට ආයුබෝවන් තාරුක ආයුබෝවන් සමි මේ වීකෙන්ඩ් එකටත් එක්ක ඔන්න අපි ලෑස්තිලා ඉන්නේ හොඳ එපිසෝඩ් එකක් උකට අරන් එන්න මේ කතාව සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ මේ අල්ලස් කොමිසම හා සම්බන්ධව ගැට ගැහිච්ච මේ කතාවත් එක්ක මේක එළියට දාන්නේ නන්දන ගුණතිලකනේ නන්දන ගුණතිලක කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ 1994 හිටපු ජනාධිපති අපේක්ෂකයා ඉතින් එතන එහාට කතාවක් නැහැ එතකොට එයා ඊට පස්සේ පක්ෂ වලට ගිහින් තිනවා ඒක වෙනම කතාවක් කෙසේ වෙතත් ඌ ඊට තදින් කියනවා මේ අල්ලස් කොමිසමේ සභාපතිවරයා අධ්‍යක්ෂ ජෙනරාල්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් ඒ නිසා මේක පක්ෂග්‍රාහී කියලා තමයි මේ සමස්ත කතාවේ සාරාංශය තියෙන්නේ. විවිධ අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණේ කාර්යයන් වලට ඍජුව සම්බන්ධ වෙලා ක්‍රියාකාරී වැඩ කරලා තියෙනවා කියලා තමයි ඒ චෝදනාව කරන්නේ. එතුමා ඒක පැහැදිලිව කියනවා. එයා කියනවා මම මේක වැරදි නම් ඔයාලා මම නඩු දාන්න කියලා කියනවා. ප්‍රසිද්ධිය කියන්නේ පාර්ලිමේන්තුව වර ප්‍රසාද නෑ එතුමා ප්‍රසිද්ධ නාලිකාවක ප්‍රසිද්ධිය මේ කියන්නේ.
හැබැයි අපි මේ කතාව කියන නිසා මේ කතාව අහලෙමු. ඔව්. මේ කතාව වැඩි දිග්ගසන් නැතුව අපි නන්දගොල්ත සහෝදරයා මොකද්ද කිව්වේ කියන එක අපි කෙටියෙන් අහලෙමු. ඒතකොට ඔය පැහැදිලි වෙයි මොකද්ද මේ වෙන්නේ. ඔව්. ඒ සියල්ල අහන්න කලින් අපි ඔයගොල්ලෝ මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරන්න. බල්ලා විතරක් යන්න එපා. සහ ඔයගොල්ලෝ කැමති නම් අපිට support කරන්න බොරල්ල හන්දිය කරන් යන වැඩේ හොඳයි කියලා ඔයගොල්ලෝ හිතනවා නම් අපිට support කරන්නත් ඔයගොල්ලෝ chance එක තියෙනවා. අපේ description එකට ගිහිල්ලා බලන්න video description එකේ තියෙනවා link එකක් buy me a coffee කියලා. එතනට ගිහිල්ලා ඔයගොල්ලෝ පුළුවන් අපිට support කරන්න. එහෙනම් අපි මේ කතා කරන්න යන්නේ මේ අල්ලස් කොමිසම හා සම්බන්ධ බැඳුණු ස්වාධීනභාවය. ඇත්තටම ස්වාධීනද නැත්නම් එහෙම එකක් නැද්ද කියලා. මේ නන්දන ගුණතිලක මේ පිළිබඳව කියන කතාව. අපි අල්ලස් දූෂණ කොමිසම හරහා මේක විසඳ ගන්න බෑ. එහෙම තමයි ඒගොල්ලන්ගේ මිනිස්සු. මම කැඳවපු නීති කමිටුවේ හිටපු එකනේ තමයි අද අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්. මම පක්ෂයේ දේශපාලන සභාපතියෙක් විදිහට මට තමයි නීති අංශය පැවරලා තිබුණේ. නීති අංශයේ ලේකම් හැටියට අපි දැන් මේ වටකල සමාජිකයෙක් තමයි රංග දිසානායක කියන්නේ. මාව ගෙනියන්න කියන ඕන තැනකට මම ළඟ තියෙන අත්සන් ලේඛන. අත්සන් කරපුවා. පුළුවන් ගෙනියන්න කියන්නේ. ඒතකොට මේ එහෙම මිනිස්සුන්ව දාගත්තේ ඇයි? මේවා යට ගහන්න. දැන් මේවා ඇදෙනවනේ මේ දූෂණ විරෝධී පනත යටතේ මේවා අනිවාර්යයෙන්ම එළියට එනවා කියලා දන්නවනේ. ඒ නිසා රවීලා මේ ශානිලා රංගලා මේ අර දැන් කස්ටමර් එකට දැම්මනේ ඒක ඔක්කොම දාගත්තේ මේ ටික වහගන්න. Indulge in the dark creamy delight. Color, your ultimate obsession. මේ ටික වහගන්න. දැන් මේක ඇදෙන්නේ මේ වත්කම් සීන් එකත් එක්කනේ මේ ඇදෙන්න පටන් ගන්නෙ. එතකොට මේ වත්කම් සම්බන්ධව ආණ්ඩුවේ മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධව පැමිණිලි කරලා ඕගොල්ලොන්ට මේ සාධාරණ පරීක්ෂණ නැහැ හම්බෙන්නේ නැහැ කියලා කියන්න තමයි මෙතුමා මේ කාරණා ඇදලා ගන්නෙ. ඇත්තටම මේ කතාව මෙහෙමද? මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉන්න විදිහට ඉන්න කෙනා මේ රංග කියන කෙනා එයා ප්‍රෙස් එකක් තියලා මේ විදිහට ප්‍රකාශකුත් කරනවා. ඊට කලින් යම්ම ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේක වැරදි මේ කතාව අර එහෙම කියලා කියනවා. මම එහෙම හිටියේ නෑ. මම එහෙම හිටියේ නෑ. බොරු ඊට පස්සේ මේ පාර්ලිමාවේ මන්ත්‍රීවරු ඇමතිවරුත් මේ ගැන විවිධ අදහස් දක්වනවා. එහෙම හිටියේ නෑ. මේ බොරු කතාවක් අර එහෙම කියලා. හැබැයි මේ ඒ කතා කියද්දී නන්දන කුලතිලක සහෝදරයා නැවතත් මේ කියනවා සමාජ මාධ්‍යයේ යා පෝස්ට් එකක් දාලා තිබ්බයි සමහර. ඔව් මම මේ වගකීම් බාර ගන්නවා. මම මේවා කියලා තියෙන කිසිම වරප්‍රසාදයක් තියාගෙන නෙමෙයි. පාර්ලිමේන්තු වරප්‍රසාද නෑ. කැමති තීරණයක් ගන්න මේ දැන් මෙතුමා මුලින්ම කිව්වේ මොකද්ද මේ මොකද සභාව වෙනවා කියලාද මේ නීති කමිටුවේ හිටියා කියලා කියන්නේ. ඊට පස්සේ තමයි තවත් දෙයක් එලි කරා. ඒ කියන්නේ එක්තරා අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ මේ අපි නොමිනේෂන් ලිස්ට් හදනවානේ. ඔව් ඒක චෙක් කරන්න නැත්නම් ඒක චෙක් කරන්න පවා මේ රංග දිසානායක කියනවා පුද්ගලයා ඇවිල්ලා තියෙනවා. ඒක එයාට ඔප්පු කරන්න පුළුවන් කියන එක සම්බන්ධව කියලා දෙනවා. ඒ කියන්නේ ප්‍රබල ඒ කියන්නේ මේක විතරුත් එහාට ගිහිල්ලා තව තවත් මෙතුමා තහවුරු කරන්න උත්සාහ කරනවා. මේ අවසානයේදී රංග දිසානායක කියනවනේ එයා සම්බන්ධ නෑ මේ මම නෑ මේ බොරුගේ අවලාද මේ කියලා. එතකොට කියනවා මේ පුළුවන් නඩු දාන්න කියලා කියනවනේ. එතකොට නන්දන කුන්තිලගේ යාගේ පෝස්ට් එකේ කියලා තිබ්බා. මේ මම ඔයා කියන ඒවට මෙවට නඩු දාන්නේ නැහැ. හැබැයි මම නඩුවක් දානවා. ඔයාගේ පත්වීමේ ක්‍රමවේද ඒකත් වැරදි කියලා. ඔව් ඒක සමිත වෙනම එකක් කරන්න. ඒක දැන් මෙතන මගහැරලා යමු. ඔව් අනිවාර්යයෙන්. ඒක